ඉස්ලාමීය කැඳවීම ප්‍රකාශ කිරීම ඓතිහාසික පූර්ව සිදුවීමක්. මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හට අනකරන ලද ඉස්ලාමීය ඇමතුම මුලදී ඊතා රහසිගතව සිදු කරන ලදී. වසර 3කට පමණ පසු අල්ලාහු තාලා ඉස්ලාමීය ඇමතුම ප්‍රසිද්ධියේම දිගටම කරගෙන යන ලෙස ඔහුට අනකලහ. ඔබේ ළඟම ඥාතීන්ට අනතුරු අඟවන්න අල් කුර්ආන්. ඉන්පසු නබිතුමාණන්ද හාෂිම් කුලයේ අයවරුන්ට සහ අබ්දුල් මුත්තලිෆ්ගේ පවුල ඇතුළු ඔහුගේ පවුලේ 45 දෙනෙකුට ප්‍රථමයෙන් එක් ස්ථානයකට ආරාධනා කරන ලදී. ඔහු ඔවුන්ට සංග්‍රහ කර ඉස්ලාමයේ පණිවිඩය දේශනා කිරීමට සූදානම් වූ විට අබූ ලහබ් මැදිහත් වී දැවැන්ත විරෝධතා මතු කළේය. මේ ඔබ පවුලේ අයයි. ආගම හැරෙන්නන් ගැන මෙහිදී කතා කරන්න එපා. අරාබිවරුන් සමග කීර්තිමත් ඉතිහාසයක් ඔබට තිබේ. ඔවුන් ඔබට බියවනු ඇතයයි අබූ ලහබ් පවසීය. මේ අනුව මෙම රැස්වීම අසාර්ථකයෙන් අවසන් විය. නමුත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අදිෂ්ඨානශීලී විය. නැවතත් තමන්ගේ පවුලේ අය අමතා ඔවුන් ඇමතූහ. සියලු ප්‍රශංසා අල්ලාහ් දෙවියන් වහන්සේට හිමි වේ. මම ඔහුට ප්‍රශංසා කරමි. මම ඔහුට සියල්ල බාර කරමි. නමස්කාරයට සුදුස්සෙකු අල්ලාහ් හැර වෙන කිසිවක් නැත. සමාන කිසිවක් නොමැති බවට මම සාක්ෂි දෙමි. අල්ලාහ්ගේ දූතයා වන මම ඔබ වෙත සහ පොදුවේ මිනිසුන් වෙත එවන ලදුව ඔබ නිදාගෙන සිටින්නක් මෙන්ම ඔබ මිය යනු ඇත. එය සදාකාලික පාරාදීසය හෝ සදාකාලික නිරය වනු ඇත. මෙය ඇසු අබූ තාලිබ් පැවසුවේ ඔබට උපකාර කිරීම අපට ගෞරවයක්. ඔබගේ ක්‍රියාව නිසැකවම තහවුරු කරන්නෙමු. ඔබ සැබවින්ම අල්ලාහ්ගේ දූතයානම් මම ඔබ වෙනුවෙන් මගේ ජීවිතය පූජා කිරීමට සූදානම්ය. නමුත් මට මගේ මුතුන් මිත්තන්ගේ ආගම අත්හැරිය නොහැක. ඒ අතරතුර අබූ ලහබ් මෙසේ පැවසීය. මෙම ඇමතුම ඊතා අපකීර්තිමත්. අනිත් අය දඬුවම් කරන්න කලින් මෙයාව නවත්වන්න. අබූ තාලිබ් පිළිතුරු දෙමින් පැවසුවේ අල්ලාහ් මත අපි ඉන්නකම් එයාව ආරක්ෂා කරනවා. අල් හාකිම්. මෙයින් පසු ඉස්ලාමීය ඇමතුම් නව අධියරයකට ළඟා විය. සෆා කන්ද ඇමතීම. නබිතුමාණන් සෆා කන්දට නැගී සුපුරුදු අනතුරු ඇඟවීමක් කළහ. යා සබාහා යා සබාහා සතුරු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමට මෙම වචන නිතරම භාවිතාවේ. මිනිසුන්ගේ අවධානය ඔහු වෙත යොමු කළ කුරේෂිවරුන් සියල්ලෝම නබිතුමාණන් හට දිව ගොස් එක් රැස් වීය. එවිට නබිතුමාණන් මෙසේ ඇසීය. මේ කන්ද පිටුපස ඇති මංසන්දියේදී අසරුවන් ඔබට පහර දීමට බලා සිටින බව ඔබට කීවොත් ඔබ විශ්වාස කරනවාද? ඔවුන් සියල්ලෝම එක හඬින් කීහ. ඔබ හැමදාම ඇත්ත කතා කරන්නේය. එම නිසා අපි ඔබව විශ්වාස කරනවා. මේ සමගම නබිතුමාණන් වැදගත් නිවේදනයක් කළේය. මා පැමිණියේ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබට අවවාද කිරීමටයි. අල්ලාහ්ට එකලෙස නමස්කාර කරන්න. මට අල්ලාහ් හැර ඔබට ප්‍රයෝජනයක් කළ නොහැක. කෙසේ වෙතත් මිනිස්සුනි, මම මගේ වගකීම ඉටු කරමි යනුවෙන් පවසා ඔහු අවසන් කළහ. මේ අනතුරු ඇඟවීමෙන් පසු ජනතාව වචනයක්වත් නොකියා විසිර ගියහ. නමුත් නබිතුමාණන්ට සතුරුකමින් මුහුණ දුන්නේ අබූ ලහබ් පමණි. ඔබේ මුළු දවසම විනාශ වේවා. ඔබ අපව එක්රැස් කළේ ඒ නිසාද? ඔහු නබිතුමාණන්ට තරවටු කිරීමෙන් පැවසූ අතර අල් කුර්ආනයේ 111 වන පරිච්ඡේදය පහළ විය. අබූ ලහබ්ගේ අත් දෙක විනාශ වේවා. ඔහුද විනාශ වේවා. සහීහ් බුහාරි, සහීහ් මුස්ලිම්. මෙසේ ඒකදේවවාදී හඬ නැගී ගියේය. නබිතුමාණන් තම සමීප ඥාතීන්ට පැවසුවේ ඔබ මෙම දූතත්වය පිළිගතහොත් පමණක් අප අතර ඇති සම්බන්ධය පවතිනු ඇති බවත්, එසේ නොවුවහොත් අල්ලාහ්ගේ අනතුරු ඇඟවීම් ඉදිරියේ අරාබිවරුන්ගේ පවුල් බැඳීම් කිසිවක් නොවන බව පවසමින් ඊතා පැහැදිලිව තම ස්ථාවරය ප්‍රකාශ කරන ලදී. මෙසේ ඇමතුමේ
හඬ මක්කාවේ සතර දිසාවේ දෝංකාර දුන්නේය. එබැවින් ඔබට පහළ වූ දේ විස්තර කිරීමට ඔවුන්ට පසුබට නොවන්න. අල් කුර්ආන්. නබිතුමාණන්ගේ ඒක දේවත්වයේ සඳහා වූ ඉල්ලුම ජනතාව අතර වැඩි විය. එක එකනා අල්ලාහ්ගේ ආගම වැළඳගත්හ. එම නිසා ඉස්ලාම් ආගමට හැරුණ අය සහ තමන්ගේ ඉස්ලාම් නොපිළිගත් පවුලේ අය අතර ආරවුල් ඇති වුණා. දිනෙන් දින ඉස්ලාම් ආගමේ වර්ධනය දුටු කුරේෂිවරු කෝපයට පත් වූහ. මෙම කාලය තුල කුරේෂ් හට තව කනස්සල්ලක් ඇති විය. එනම් ඉස්ලාම් ආගමට ප්‍රසිද්ධියේ කැඳවා දින කිහිපයක් ඇතුළත කාලයේ එළඹෙමින් තිබුණි. මුහම්මද් නබිතුමාගේ ඇමතුම හජ් වෙත පැමිණෙන අරාබි ජනකායේ මනස වෙනස් කළ හැකිය. එබැවින් කුරේෂ්වරු වලීද් ඉබ්නු මුගීරා සමග හාජිවරුන් හමුවීමට හා මුහම්මද් ගැන කල්තියා අනතුරු ඇඟවූහ. කුරේෂ්වරුන්ට ඔහු පැවසුවේ ඔබේ ප්‍රකාශවලින් වඩාත් සුදුසු වන්නේ ඔහුව මන්ත්‍රකාරයෙකු ලෙස හැඳින්වීම බවයි. වලීද් පැවසුවේ ඔහු මායා කර්මයගෙන එන බවත් එයින් පියා සහ පුතා, සැමියා සහ බිරිඳ, සහෝදරයන් සහ පවුල් අතර ભેද ඇති කරන බවත් පවසන්න යන්නයි. ජනතාව එය පිළිගෙන සතුටින් විසිර ගියහ. ඉබ්නු හිෂාම්. වලීද්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අල් මුද්දස්සිර් 16 වන පරිච්ඡේදයේ 11 වන වචන සිට 26 වන වචන දක්වා අල්ලාහ් ඔහු සිතූ ආකාරය ඊතා අලංකාර ලෙස සඳහන් කරයි. ඉහත තීරණයකට සභාව එකඟ වූ විට ඔවුන් ජනතාව හජ් වන්දනාවේ යන අතරමඟ වාඩි වී ඔවුන් මුහම්මද් ගැන තීරණය කළ බොරු ප්‍රචාර මගීන්ට පැවසූහ. නමුත් එය ගණන් නොගත් නබිතුමාණන්ද හාජීන්ගේ වාසස්ථානවල සහ උක්කාල් මජන්නා සහ සුල්මජාස් යන සුප්‍රසිද්ධ වෙළඳ පොළවල මිනිසුන් සොයා අල්ලාහ් කැඳවූහ. අබූ ලහබ් නබිතුමාණන්ගේ පිටිපසින්ම සිට ඔහු පවසන දේවල් පිළි නොගන්න නියත වශයෙන්ම ඔහුට ආගමට හැරුණු අයකි, බොරුකාරයෙකි යයි පැවසීය. හජ් කර්තව්‍යය අවසන් කළ අරාබිවරුන් නබිතුමාණන් දේශනා කළ ඉස්ලාමය තම රටවලට හඳුන්වා දුන්හ. ඔවුන්ගේ මෙවැනි ක්‍රියා අරාබිවරුන් අතර ඉස්ලාමය ව්‍යාප්ත වීමට හේතු වන්නට ඇත.